නෝනේ. ඒකෙන් අර මේ හෙල්ලෙන එක වැඩි යෝගේ. අරක දැම්මම හෙල්ලෙන එක අඩු. ගැසිල් අඩු වෙනවා. නෑ ගැසි එකක් බලමු. හදරින් තැටිය වගේ තියෙනවා. ඒකනේ. මොනවාක්ද යක දිනවනම් මේ බරක් වෙනවා. ඒක වට්ටි වහන්න පුළුවන්. බීම දෙනවා බීම දෙපා හල්ලි දිලා චොන පහකට දෙන්න කියනවා. දවල්වල බීම දෙනක චොන පහක් දෙනවා. මොනේකුත් නෑ ඔක බොන්න නොබීන්නත් බැදුනට පස්සේ. කාරලා තියෙනවද නේ? තල්ලිලෝ ඊට පස්සේ බීමක් නෑ. අනේ බෑ මං. දාන්න සිගරට් පැකට් එකක් දෙන එකේ මානවක් සෙට් වෙනවනේ. ඈ? එයාර නෑ විකුණන්න පුළුවන් කොහෙද? විකුණන්නේ කොහෙද? ඈ? පැකට් එක මොචොන මාන් හතරම මේ සාචොන් නෝබේක. හතරමාරයිනේ? හරිද ඔක සිගරට් බුන එකට ලංකාවකට විකුණන්න පුළුවන් වටලයක තියෙනවා. ඔය. ඉතුරු වෙන්නේ නෑ නේ බොරවන්න. ඒක නොබී. ඔක බුනේ නැහැ නේ මල්ලි. ඒකනේ නිකන් අර දුම ටිකක් උගුරට ගන්නවා ආයි ඕක ඉතින් මේක ඒ පීලින් එක එයාට දැනනකොට අර මන බුලත් ටික තිබුණා කනවා වගේ තමයි. තේරෙනවද? මේක තමයි ලයින් එක නේ. ඕක අපි කිව්වට බෑ මිනිහට. ඕක දැන් උරුණාම ඔයා විටක් එහෙම කෑවමද? බත් කාපු ගමන් විටක් නැත්තම් වැඩක් නැහැ. දැන් ලංකාවේ මෙහෙදි මට නෑ ඒක දැන්. ලංකාව ගියාම টয়ලට් එක යනකොට විටක් නැතු යන අමාරුයි. නේ. ඒ හැදෙනවා ඒ මනසෙන් හදන්නේ. හැබැයි නේ. හැබැයි සිගරට් එකක් වුණා පෙට්ටිය ළඟ තියනවා නම් ඇතුළේ ඕනක් කරේ බොන්න ඕනේ නැල්ලු. බඩු තියනවා කියලා මතක් කරන්නේ. නෝ ඉතල මහත්තයා මොහොත ගියා එකේ. බබු අර බයිට් එකට ගෙන්න. ආයෙක උදේ තොම්බල් උදේ ගිහලා ආව දෙනවා සමහර දාට බඩු නැතුනොත් ඉන්නවා. මේ යක නතරුණා කියන මොහොත වැද? අරුණ සිගරට් නැති. ලංකාවේ බෑම කියනවා ඉන්න සිගරට් නැති ඉන්න බෑ කියනවා. ඊට පස්සේ නෝද වල හිටියේ කුලේ කුපුල් කියලා හිටියා මේ නෝද වල බෝතල් පතර කඩේ ලංකාවේ. ඌට කෝල් ඇදුනම අරන් එන්නම් කියලා කිව්වා. ඒ අරන් ආවට ඉතින් මායකව බෝට්ටු අරන් යන්නේ නැහැ ආව වරහයට. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයිනේ. ඇතුව. ඔව් අරු මට බැන ඉන්නවා ඉතින්. මට අපිට හිතනවාද? ඉච්චර ඒක. ඒ තරම් එපැයි වෙලා නේ. ලංකාවට ගිහින් ඉන්න බැරි වෙනවා. තමයි කියන්නේ. ලංකාව රුපියල් 250 දීලා මේ ගෝල් ලිප් ගන්නවා. ගෝල් ලිප් ගන්නවා. කැමිනේනවනේ. මාසෙ රුපියල් මේ දවසට රුපියල් 10,000ක් තියෙනවනේ මෙහෙ බොන විදිහට බොන. ඈ? ඔව්. මන්නම් ඉතින් ඉන්නේ මාස දෙක තුන කියලා කන උලත් ටිකක් ඒව. ඒකත් ඉතින් ගෙදරට කරදර. කනකට යන්න බෑ, දත් ටික අරින්න බෑ. දත් සුද්ධ කරගන්න නෑ. ලයිට් දාන්න දෙන්නේ පොල්ද ලයිට්. පොල් දාගෙන ඔගේ පොල් ඇදලා මෙන්න මෙතන මල්ලි. ඌ ඩීම් එක මෙතන උඩ යනකොට අපිට පොල් ඇදලා ඒක. රාත්‍රියේ පරිශ්‍රම ඩියුටියක් කරා පොයි දාහරේ. අන්නර උපන් එක වැඩනේ. උඩේ නයි. ඉන්නද? ඔය වඩි ආනන්ද නෑ
නේද? මේක පට්ගාල ලංකාවුත් ඇති ඔය සමහරට වාගෙන ඇති තමයි. කොරිය වැඩි. ඔඩරයක් ගම සනික පැක් කරනවා නැතු පට්ගාල තේච්චක තියෙන්නේ බෑ නැත්තම්. දවසෙන් එනෝනේ. අද ප්‍රෝඩරේ දැම්ම හෙට ඇවිල්ලා. කොච්චර බලන්නකො ට්‍රාන්ස්පෝර්ට් එකයි ඔක්කොම කොච්චර ඉක්මන කරනවද? ලංකාවේ දැම්ම කොහොමද බඩුවක් කොහොමද බෙදලා? අර දරාස් එකේ ආපු සතියක් විතර යනවා. ඒ කියන්නේ ඕක වැඩේ අපේ මිනිස්සු හැමෝම එහෙම බඩු ගෙන්නනවා නම් උන්ටත් ටක් ගාලා එවන්න පුළුවන් මල්ලි. දැන් ඔයා බඩුවක් කිල්ලොත් ඔයාගේ ඉන්න පැත්තේ ඔයාට ඕටේ විතරක් වුණොත් ඌට ඇවිල් එන එක පාඩුයි. තේරෙනවද? ඒක දැන් මුංගේ ඕන තරම් තෙප්පි අරවනේ. එහෙනම් උන්ට අවුලක් නෑ. අවුලක් නෑ. වාහන උනත් ඉතුරුයිනේ. නවත්තගෙනට බයයිද? හරි. තිබුණ පාර දාගන්න බෑ රීම්මෙන ගෙත්තාව උද හිටවත් බලන්න ඕනේ කට්ට කාලා එනවනේ හැම ගේන්නේ නේද ඒට මන්දු ඇති අම්මට සිරියෙන් නානේ ලෝරි දෙක මෙයයි නේ මන්දුද කරයිද පටවන්න මේ හම්බාන්ට දෙක ගියත් විමානේ පටවන්න ඉමෝගියොත් වැඩක් නැහැ ඉමෝ එන්නේ හෙට හෙට ඉමෝ ජේදුව හෙට එන්නේ නැද්ද? දවස් කීයක්? දවස් දෙකකට තුනකට ඉමෝ ගන්නවා ආතල් එක නේද අඩිය ගහලා ඉමෝගේ පන්නේ හිමෝ ගන්නවායි
ඈ ගියාද ඈ වැඩ තාම අපි ඉතින් පේන්නද මේ අපිට පාරම තමයි කොහෙද ඉන්නේ මං ගිහලා ගන්න අත විතර යනකොට හට් ගන්න මෙහෙම ගොඩක් ඇරස් දෙක ගහනවනේ. ඔව් ඒ. ඒක දන්නේ නැහැ. ලොරි වල එහෙම ගහලා දෙනවා. වෙන ස්ටිකර් මොකුත් ගහන්නේ නැහැ නේ. නෑ. ලංකාවේ නම් ගහන නම් ගහලා නේ තරංග. එහෙම ගාව වාහන කතා. එහෙම ගාව වාහන කතා. ඒක. ඒද දුර මේද? ඒ දුරයිනේ. මේ බෑග් එකට වැඩ යනනේ යන්න. ඒ වුණා මිලෝර රාක් නෑ බාන යන්නේ. මං හරියන්නේ නැහැ නේ. මං තරවත් නෑ. යන්නකොට හොඳයි. ඒක උන් දෙන්නම් බාන්න. මං ගියා මායි ඌයි බාන්න. මං අරන් දෙනවා ඌ අරයි. මම හිතන්නේ අර ගෑණි අද බියර් වගේ කොයි අර කලිසන්ත කොහෙද? බෑග් එකකට දාන්නේ. ආ ඒක උන්ට රැනේ නේ. නෑ. උතුම ගෑණි එන්නේ. ඔව් බලන්න අරු. මන්න අරුට උඩ නගලා බාන්න ආපහු. උගේ බාන්න අපි ආයෙදිලා නෑ නේ. ආපහු? ඔව්. ඕනම් ගන්න කිව්වා. අයියෝ හේතුව ගැන හදලා තියෙනවා. උනන්දු ගන්න අපිට දෙන්නේ. උන්ට සලකනවත් ඇඩේ ඔව්. අර සුපිරි කලිසම් අපරාධේ නේ. ලස්සනයි කලිසම්. අර පෙන්නුවේ කලිසම්. ඔව් ඔව්. දැක්කනේ.
කීවෙනි මාසේ? 11 නේ. 12 නේ. 12. 12 විදිපා 1යි. 12 විදිපා 2යි. 1යි විදිපා 3යි. 1යි විදිපා 4යි. 3යි විදිපා 5යි. 305. උදේ බය ඔමෙන්නේ. මදිනේ. මදි. වැඩි කරා නම් කිව්වේ හැබැයි නේ. වැඩි කරනවා. මම නෑ යන්නේ. බා මානේ නේ වැඩි කරන්නේ. ඔයාට ආයි ගිහිල්ලා ආයි එන්න තියෙන්නේ. ඊට කාලේ. දුවර නෑ මල ඊට කාලේ ආපහු ලංකාවේ ඉන්න දැන් ටාගට් එක. දැන් ඇති ඔය මේ නායුරිට් ගම. කියන්න බෑනේ මොන හිතන දේ නෙවෙයි අපිට උනේ. ඒක නම් ඇත්තනේ. දැන් මාත් යන්නේ හිටියේ තුන්වෙනි මාසේ දැන්. ඒක තමයි කියන්නේ. තුන්වෙනි 3 8 විතර වෙනවා දැන්. 2050 ඇවිල්ලා බලනවා නාලාමිලත් දෙකක් කරා. තාමෝඩි වැරලත් කෑවද විදියෝනේ. එතන පුතා ලොක්කා. නාලාමිල දෙක. ඉමොත් නැතිදී. ගලපන් දෙන්නේ නැහැ ඉතින් මට ඕනේ කියලා මං ගන්න. බොරුකට නිකන් මේ මාතු දෙන මේ අර අක්කයි දරුවා පෙන්නට එයාගේ දරුවා නැති අර මේ පිස්කෙත් අර ගෑණි අර කෙල්ලගේ දරුවෝ දෙපාරක් කඩන් ඇල්ලලා. ඒ කියන්නේ ප්ලේට් එක දීලා. අර කෙල්ලගේ මොන කෙල්ලගේද? අර කින්නේ තායි කෙල්ල. ඒක බඳ ළමයන් බෑහලා? ඔව්. ඈ? මේ ළමයි දෙපාරක්ම නැති වෙයි. එහෙමද වැටෙනවා? ඈ? ඔව්. වැටෙනවා. නෑ ගියේ. ඒ කියන්නේ උන් වැඩ කරන වැඩේනේ බර වැඩ උස්සනවානේ. පරිස්සම් වෙන්නේ නැහැ. කවුද කිව්වේ? ආරු කිව්වේ. දෙපාරයි තමයි. පාවුයි දෙන්නේ. ඊට පස්සේ හම්බෙන්නේ නැති වෙම යයිනේ. නෑ හම්බෙනවා. රැඳෙන්නේ. කවදාද ඉතින් ඒ ඉන්නත් මල්ලි කෙනෙක් ඉන්න බෑ මල්ලි. තේරුණේ? මේ හරි නේද ඉන්නේ? ඔව්. ඉඳවන්න හරි සැප විඳින්න හරි කෙනෙක් ඉන්නෝ ලිස්ට් එකේ. ලිස්ට් එකේ තියෙන ප්‍රමාණය අර සමහර මල් වැටෙනවා, සමහර ඇටි වැටෙනවා. ඒ වගේ ඇටලා යනවා. අපිටත් ඒකනේ උනේ. මලක්වත් නේද නිකම් නැට්ට මාටලා කියලා. දැන් බලන දෙමාපියන්ට ගගහා ඉන්නවා ළමයි. පාරේ හිඟාකා ඉන්නවා. උන්ට අවුලක් නැහැ නෑ. උන්ට ළමයට දෙවපියාගයක් නෑ. අපිට තාත්තලා නැති එක අපි තාම දුක් වෙනවා. අපිට ඕනේ හින්දා නැති වෙනවා මල්ලි. අපි ගම ඉන්නවා ඔය තාත්තට වයද ගහනවා එල්ලගෙන පුතාලා. ඒත් ඉන්නවා. ඒකෙත් හැටි තමයි නේ. ඔය ඒ පුතා පව් රැස් කරගන්න ඕනේ. තාත්තා පෙරපව් ගෙවන්න ඕනේ. ඒකයි වෙලා තියෙන්නේ. 전방에 과속 방지턱이 있습니다. තාත්තා ගාලා පුතාලා පව් කරගන්නවා. තාත්තා පෙරපව් කරපු පව් වලට විහිදුවනවා. 전방에 급 커브 구간입니다. ඔය පීලින් එක මල්ලි ආයෙත් අර හැමෝටම දැන් එන්නේ මට නම් පවුලත් එක්ක ඉඳලා දැන් ඔය කියන්නේ මේ හිටියේ මේ නැතුණා මල්ලි කොහොමද කියලා හොයන්නේ ඈ දැන් මේ තාත්තා හිටියා එක සැරේ තාත්තා නැහැ ඒක තමයි කේස් එක. ඔව් ඊය මොකෝ මානසික වැඩනවනේ.
ආපෝ ලබන සැරේ එයි කියලා ගියා හිතන්නත් බෑනේ. එහෙමත් නෑනේ. සදාහරණ ලදාටම නේ ආපෝ ඒක ඉන්නකම් සලකන උපරිම ආයේ. ඒකනේ හීනයක් වගේ නේ. මම මොරුවක් තමයි මේ ජීවිතේ කියන්නේ. මැරෙන බව අපි හැමෝම දන්නවනේ අපි කවදාවත් මැරෙනවා කියලා. ඒ කැම්පස් එකේ දෙන්නේ නම් යට කරගෙන යනවා කොහෙද ටිපර් කාරේ. මුන් අර ස්කූටර් වලින් යනවා. රෝන් සයිඩ් ඩිමා. මම හිතන්නේ මේක මොකද්ද මේ ජනමාධ්‍ය වගේ ඒවට මොකක් හරි බර ඇති මේ කැම්පස් එක නේ. ඔව් වදනේ. කැමරා ගහදී 전방에 급 커브 구간입니다. චොක්කුමොක්කේ උන්දා. 전방에 급 커브 구간입니다. මේ කවුරුවත් නෑ. හලි ගාලා ගන්නදී 전방에 කාට 급 එක. 커브 구간입니다. මේකද දන්නේ මේක මම කියනවා කියන්නේ. මොකද අතන කෝපි බිව්වද? අතන කෙන මේ කෝපි ඉතල බිව්වේ? කෝපිත් තියෙනවා කේක් වගේ අරමලා තියෙනවා. වර්ණ තියෙනවා රහයිද? කෝපි කියන මිල් කිරි දාලා මේ ඒක න රහ. අනික කෝපි නේද දාලා රහන් 내리막 ඉතයි. 경사입니다. යන්නේ උපලේ උදාන කැලියනද? අපේ යන්නේ කියන්නේ. යන්න මේ. 전방에 급 커브 පාර වැදිලා 구간입니다. දැන් එන්න කන්ද කියන ඇති. එන්ජිම ඒවලුණා දැන්. මෙන්න මෙතෙන්දී තමයි එන්ජිම ගිනි මේ දුම දැම්මේ අපි. යද්දි. 급 커브 구간입니다. ලෝඩ් එක ගහන් යද්දී නව හෝස් කරිලා. අම්මා එන දේ 전방에 විත 급 කරේ. 커브 구간입니다. කලබල වැඩි හොඳේ මන්නම් බයින මට කලබල කරනවා. අය මෙන් දාලා පටිකට ගන්න කොහොම හරියන්නේ නැහැ මට එන්න කියලා. ඉන්නේ ඉතින් මම හදා ගන්නවා. 전방에 급 커브 මේකේ මඩු කියනවනේ ඇද ගන්න කමක් නැහැ. එයාට කලබලයි. ඕ. නෑ දාර මේ පටවන්නත් ඕන ඉක්මනට එන්නත් ඕන. මාන්නමයක් ගෙව්වේ නිකන් කලබල වෙවිලා ඉඳ අද පෙළුවා නම් අර ටික බාන්න නැතුව ගිහලා තෙල් ගන්න. ඒක පටවකට. මම මේ වරබය කියලා බා ගන්න කොයි වෙලාවද කියලා. ඔව් අම්මට දිනේනවා. මේ හවක් වෙලාවේ පාර ට්‍රැෆික් මොකද ඉවරයි. 전방에 급 커브 구간입니다. සියා. ඉවරයි කාන හරගත්තා. ආ දිස්පා. සුගත ගහන මිනිහ කොහෙද දන්නේ මේ හරිස් ඌර කතා ඈ ඊළඟ කොහෙද නැති ආ අපේ නෝ ගඳයි කියලා 전방에 과속 방지턱이 ළඟට 있습니다. ඈ උරු කැවුටිය බාලෙන්නේ. 전방에 급 커브 구간입니다. වයර් රෝඩ් කාරේ ඉන්න 전방에 급 커브 구간입니다. බොක්කේ උනලා 전방에 급 커브 구간입니다. 전방에 급 커브 구간입니다. තානාට කෝලයක් දාලා කියන්නේ දොරවල් වහලා හැදලා පාට එන්නේ කියලා මේටි බාමු දෙන්නේ ඔව්
කියලා දන්නේ. 전방에 과속 방지턱이 있습니다. 전방에 과속 방지턱이 있습니다. මේ මාත පහවිදි 7 වෙනකන් අඳින්න බෑනේ. 전방에 පහ වුණා නම් කොච්චර ගෑනුවත් දැන්න බලන්න. අපිට ගාන උට ඉතින් පාට යනවා නම් මල්ලි වැඩක් නොකරා වගේ හොඳද? ඔව්. කියන්නේ පෑදයක් දිනවා කියන්නේ දවල්ක. අට පහයි කියන පට කාලේ යනවා. ඔව්. වෙලා. මේක 4 වෙනි දා බැලුවත් එපා වෙනවා තාපය 3ක් දිනවා කියන. 전방에 급 커브 구간입니다. 전방에 급 커브 구간입니다. 전방에 급 커브 구간입니다. 전방에 급 커브 구간입니다. සිතල සඳ එළියේ ආටික පාත්‍රා දිය තියෙනවා මේ වාහනේ පාක් කරගන්න පුළුවන්. වාහනේ පාක් කරන්න පුළුවන් කියලා හතරේ යන්න. 전방에 급 커브 구간입니다. 전방에 과속 방지턱이 있습니다. ජීවත් වෙන්නේ යම මේ අපේ ජීවිතේ හොඳම කාලේ මේ නාස්ති කරන රටවල් ඇවිල්ලා නේද? ඒකනේ. ඈ? සත්තු වගේ ඉන්න තිබුණා නම් හැමෝටම පාඩු ඉන්න තිබ්බ තම තමන්ගේ විදිහට. මේ දුක් විඳිනවා. 전방에 과속 방지턱이 있습니다. එන පොරක් ගහගෙන ඉන්නවනේ අපේ. වීඩියෝ වයිපේ වීඩියෝ වල තිබුණා මේ. අරගෙන ආව වීඩියෝ නේ. අර උපාඩි කිනෝනේ දැවලත් එක. 전방에 과속 방지턱이 있습니다. මේක වැඩ කරනවා කරන්නේ. මොකද වොයිස් එකේ දාන්නේ වීඩියෝ එක. ඔය ඉතින් දාන නැචරල් වොයිස් තමයි හරිය. අතෝට අප්ලෝඩ් වොයිස් ගන්නක මොනවද ගන්නද? බෑගාරක් වොයිස් දෙන්නේ කොයි මොනවද ගන්නද? ඔව් ඉතින් මේ මියුසික් නෑනේ YouTube එකේ තියෙන පොඩි නෝට් 전방에 කෑ. 과속 방지턱이 නාස්ටොප් එකක් 있습니다. දාන්න. ඒව දාන්න බෑ. වදිනවා කොපිරයිට්. කොපිරයිට් එක දෙන්නේ.
මම මේ වැඩි කල් නැහැ නෝ කරන්නේ. කරන්න ගියම ඊට දාන වීඩියෝ එකක් තියෙනවා. ඒක ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා විතරක් නෙවෙයි බලන්නේ හැමෝම. මම බලනවා. පෙන්න YouTube එකෙන් පෙන්නන විදිය බලනවා ඉතින්. 전방에 그러면 나와야 되게 맨날 이러다 맨날 나왔더라. එක වීඩියෝ ඒ බලපු ගාන තමයි. ඒක රීච් වෙන්නේ දවසයි දෙකයි නේ. ආව් ඒක මොකක් හරි අර මේ ගොසිප් වගේ වනම් මල්ලි යනමනේ බල බල. තේරෙනවද? මේ වගේ දේ මිනිස්සු බලන්නේ නැහැ. බලකන්නේ. උන මිනිහෙන් මර එක. මෙයානේ රෙද්ද උසගෙන ඉන්නවනේ එයා බලන වාස් කරලා. එතන නිවුස් කාර්ය නිවුස් channel වල එහෙම පොට්ට විදිහට සල්ලි එන වැත්තේ නේ. උන් එක නිවුස් දෙක කී විදිහට දානවද? 전방에 급 커브 구간입니다. 약 300m 전방에 스쿨존 구간입니다. Facebook එකේ මොකද අප්ඩේට් එකක් දෙන්නේ මොකද ඕෆ් කරගන්න තියෙන මට ඕෆ් කරන්න බැරුණා. 전방에 ඔව් අපේ පෞද්ගලික කොට වුණත් එයාලට බලන්න පුළුවන්. එහෙම ඔව් ඒක ඕෆ් කරගන්නවා මම මගේ එහෙම ප්‍රයිවට් ෆොටෝ නෑ. නමුත් ඒක අයින් කරලා දාන්න. උන් අප්ඩේට් එකක් දාලා අපේ ෆෝන් එකේ උන්ට මේ ෆොටෝ උන් හොඳට බලන්න පුළුවන්. දන්නේ නැද්ද? සමහරව දිනවල ප්‍රයිවට් ෆොටෝ එහෙම 전방에 급 커브 구간입니다. 전방에 급 커브 구간입니다. එයාට සුක්කාරම අල්ලමු නිදා ගන්නවා. අතරින් දෙනෝක කරගා පාවා මේ බාලපටවල තියෙනවා. ඈ මේ දෙකේ තියෙනවා බාලපටවල. 과속 방지턱이 있습니다. ඒකම වෙහෙදින් අරිෂ්ට තමයි මොකදවත් තමයි හරියන්නේ ඔය. කස්සට වොඩ්කා. උල්ට්‍රා මාරුවන බෑක් ලේබල්. 전방에 급 커브 구간입니다. 전방에 과속 ආටනක 방지턱이 සිගරට්. පොඩි දෙනෝන ගානිය කරට 전방에 급 커브 구간입니다. තමයි අමාරුවට සෝජ 전방에 급 커브 구간입니다. 전방에 මේ වැඩ 과속 තමයි ඉතින් කොච්චර මට 방지턱 කාලේ එදි තිරුණාද කියලා මම අපරාධෙ. ඉතින් පැය දෙකයි වැඩ කරන් තියෙනවනේ. ඒකනේ ඔව් ඉතුරු පැය දෙකේ ඔය එක YouTube බලන 전방에 වැඩ නැති වුණාමත් එපා වෙනවනේ ඒ වුණාමත් ඉතින් අර කාලේ ගෙවෙන්නේ නැහැ. නිදා ගන්නවා දවල් නිදා ගන්නවා. අංකල එනවා මිනිහා මට මොනවද චිකන් හරි ගෙනල්ලා ඕඩර්ස් කරලා මම චිකන් කන්න කියලා මිනිහා වේවුජුවක් ගගා ඉන්නවා. ඇඩ්‍රස් එකක් තිබුණා මම හේතියක් කරවන්න උනා බෑ. මිනිහා අනිකර හුදකලා මිනිස්සේ. ෆෝන් සල්ලි නෑ දුප්පත්. නම්බරයක් ගන්න ෆෝන් එක නැති නේද? ෆෝන් එක කරන්නේ හැමදාම වෙරි පිට එන්නේ. 11 ශ්‍රී ලංකාව ගාන එක. මම සමාදාන හදලා තියෙනවා. ඒක හැමදාම මිනිහ සල්ලි වේදම් කරනවා මට. ආරම ඉන්න ගාන උඩුවත් අතේ තියා. ආලේ ගෑණි ඉල්ලනේ ගෑණි තියා අපිට දාන්න නෑ. ඒක තමයි යන්නේ ගාලා හද්දි නැති නේ. ඔව් එළියටවත් බහලා නැහැ යමු මොනේ? යම් කොමාරව ගන්න